අයිබෝවන් තෙරුවන් සරණ ඔබ සියලුම දෙනාට අමනුෂ්‍යයන් සම්බන්ධව සහ මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් ගැන මේව ඇත්ත කියන්න ඕනේ. මොකද මේ ගැන නොදන්න බොහෝ අය ඉන්නවා. ඔබ සියලුම දෙනාට මේ ගැන දැනගැනීමට සහ මොකද්ද මේ දවල්වල වෙන්නේ කියලා දැනගන්න ඒ සම්බන්ධ දැනුවත් කිරීමක් කරන්න හිතුණා. දන්න අයට මේ සම්බන්ධව දැනුවත් කරන්න මිනිස්සු දැනගන්න ඕනේ මේ දවල්වල ඇත්ත. දිව්‍ය කියන්නේ අමනුෂ්‍යම පිරිසක් තමයි. මේවා කරන්නේ යම් කුටුපාය යොදා ගන්න අමනුෂ්‍යයන් මේවට සම්බන්ධ නැහැ කියලා යොදන උපක්‍රම යොදා ගන්න අමනුෂ්‍යයන් මේවට සම්බන්ධ නැහැ කියලා පෙන්වන්න තමයි මිනිස්සු කරන දේවල් වලින් මේවා වෙනවා කියලා පෙන්වන්න තමයි උත්සාහ කරන්නේ. බොහෝ විට උත්සාහ කරනවා මිනිස්සුන්ට වැඩි උසස් කියලා පෙන්වන්න සහ සිල්වත් වුණවත් කියලා පෙන්වන්න. උදාහරණයක් විදිහට මම රැවටීමේ ක්‍රම නම් සතුටුකට දඬුවම් දෙනවා කියලා පුහුලක් කපලා හෝ ගහලාලකින් හෝ රූපයක් වගේ කපලා පිත්තල රූපයක් මගින් හෝ පුද්ගලයෙක්ට කරදරයක් කරනවා කියලා පුහුල් කපනවා. ඒ රූපවල කටු ගහනවා. තෙල් වල දාලා බතිනවා. ඒ වගේ දේවල් වලින් මිනිස්සු මේ දේවල් කරනවා කියලා තමයි අමනුෂ්‍යයන් පෙන්වන්නේ. නමුත් මෙහිදී සිදුවෙන්නේ මේ දේවල් කරනකොට අමනුෂ්‍යෙක් අදාළේ හර්ධරේ හිරිහැරේ පීඩාව සිදු කරන මනුෂ්‍යයා ළඟට ගිහිල්ලා ඔහුට හුලඟින්දන් මේ කරදරේ මනුෂ්‍යයාට සිද්ධ කරනවා. අමනුෂ්‍යයන් කියන්නේ වායුමය ශරීරයක තියෙන ජීවුන් කොටසක්. ඒ නිසා කවුරුන් කරන කියන දේවල් අපිට පේන්නේ නම් කවුරුන් ළඟම ඉඳගෙන අපිට යම් දේවල් කරනවා. පිළියවනා කියලා විදි සත්තු ගෙනලා මනුෂ්‍ය ඝාතන පවා සිදු කරවන්න පුළුවන් මේ මනුෂ්‍යයන්ට. ඒක එයාගේ තාක්ෂණයක් මනුෂ්‍යයන්ගේ සතුන්ගේ මොලේ ක්‍රියා කරවන්න පාලනය කරවන්න පුළුවන්. මනුෂ්‍යයන්ගේ දිනු තාක්ෂණයක් තියෙනවා. හසින් ගමන කිරීමට යානා පවා සතු තියෙනවා. ඒක ආකාරයේ සූත්‍රයේ සඳහන් වෙන දිව්‍ය යාන මනුෂ්‍යයන්. රිමෝට් කන්ට්‍රෝල් එකකින් විදුලි උපකරණයක් මෙහෙවනවා වගේ ඒගොල්ලන්ට මනුෂ්‍යයෙක්ව සත්වෙක්ව ඕනෑම විදුලි උපකරණයක් වුවත් ජංගම දුරකථන ඕනම දෙයක් මෙහෙවන්න ක්‍රියා කරවන්න පුළුවන්. අමනුෂ්‍යයන්ට මනුෂ්‍යයෙක් ඕනෑම මානසික තත්ත්වයකට මනෝභාවයකට පත් කරවන්න පුළුවන්. ඕනෑම හැඟීමක් වෙනීමක් අදහස සිතුවිල්ලක් ඇති කරවන්න. ඒක වෙනස් කරවන්න පවත්වාගෙන නැති කරන්න පුළුවන්. මගේ අප්පච්චි මගේ අම්මා තමන්ගේ කෙනෙක් කියලා ආදරයෙන් හිතේ වෙන්නේ ඒකයි. එකට අමනුෂ්‍යෙක් වෙන්නේ නැහැ. ඒකට අමනුෂ්‍ය වෙන්නේ නැහැ. සිදුවෙන අපිව ක්‍රියා කිරීමක් කරනවා මෙහෙවීමක් කරනවා අපේ මොලේ කිසිම තරම් විද්‍යුත් තරංග ක්‍රියා කරනවා. මිනිස්සු කියන්නේ එක්තරා යන්ත්‍රයක් වෙන දෙයක්. මිනිස්සු ක්‍රියා කරන්නේ මොලේ කරන විද්‍යුත් තරංග හරහා විද්‍යුත් තරංග අපේ ශරීරයට සංඥාවක් දෙන්න පුළුවන් විද්‍යුත් තරංග හරහා අමනුෂ්‍යක මනසේ කතා කරන හිත පාලනය කරන්න හිත ක්‍රියා කරවන්න ඕනම දෙයක් කරන්න පුළුවන්. ශාරීරික වාචික ඕනෑම ආකාරයකට මනුෂ්‍යයෙක්ව ක්‍රියා කරවන්න පුළුවන්. එක මනුෂ්‍යෙක් කරදරයක් හරි ලෙඩක් හරි ඇති කරලා යාම හොඳ කරනවා ශාන්ති කර්මයක් කරනවා වගේ. ගොඩක් දුරට මිනිස්සුන්ව රවට්ටන්න වංචා කරන්න තමයි ගොඩක් කටයුතු කරන්නේ. ඒ විදිහට ආවේශ වුණාම කවුරු හරි ඊගෙන හොඳට දන්නවා කියලා දැනුවත් කරලා කතා කරන හොඳින් සිහියලවා ගන්න කියලා කියන්නේ ආවේශයෙන් වගේ කලබලකාරීව හැසිරෙන පුද්ගලයාට බ්‍රද්දොට මිනිස්සුන් රවට්ටන්න වංචා කරනවම සිහිමත් කරවන්නේ. මොකද මිනිස්සුන් ගැන කිසිම දෙයක් නොදන්න නිසා. සිහිය ගන්න ඕනේ අවශ්‍ය වෙලා ඉන්න කෙනාට. යාට හොඳට සිහිය තියෙනවා. ඒ වෙලාවේ යාට හිතන විදිහට ක්‍රියා කරනවා විතරයි එතනදී සිදුවෙන්නේ. එතකොට යාගේ නම කතා කරලා සිදුවෙන සත්‍ය දන්නවා කියලා එයාට කියන්න. නමුත් අතරම එතනදී යා කලබල වෙලා අවශ්‍ය වීමෙන් ස්වභාවයෙන් කටයුතු කරන්නේ එයාගේ උවමනාව නිසා. ඒක නිසා යාට කියන්න ඕනේ කතා කරලා පැහැදිලිවම තත්ත්වෙන් සිහියට අරගෙන සිහිය ලබාගෙන අපි කරන බොබෙන් නවත්තන්න කියලා. සිහියට ගන්නයි ඕනේ. ඒකට සිහිය ගන්නයි ඕනේ අදාළ පුද්ගලයාට වෙච්ච පුද්ගලයාට. ඒකට වෙන අමනුෂ්‍යෙක් නැහැ. බුරුවට අමනුෂ්‍යෙන් ළඟට ඇවිත් කියලා අපි රවට්ටනවා. හයියෙන් බෙල්ල කරකවනකොට බෙල්ලේ කශේරිකාවේ කොටස දිතුල් වෙන්න පුළුවන්. ඒකෙන් ස්නායු ප්‍රශ්න ස්නායු දුර්වලතා ඇති වෙන්න පුළුවන්. මේ විදිහට මනුෂ්‍යයන්ට
කරදර කරන්න එක්තරා හේතුවක් තියෙන එක්තරාගේ දේශපාලන හේතුවක්. මහා සම්මත රාජ්‍ය පරම්පරාව පුද්ගලයන්ට ගොඩක් මේ දේවල් කරනවා. මොකද කිව්වොත් මිනිසෙන් අතේ තමයි ලෝකේ පාලනය කරන බලය ඇත්තේ තියෙන්නේ. මහා සම්මත රාජ්‍යය තමයි ලෝකේ ප්‍රථමයෙන්ම සක්විත රජ කෙනෙක් විදිහට ලෝකෙ පහළ වුණේ. ඒ බලය අල්ල ගන්න මිනිසෙන් මිනිසුන්ට හිරිහැර කරදර හිංසාවන් පීඩාවන් කරනවා. බොහෝ වෙලාවට සමහරක් රටවල ලක්ෂ ගණන් බලි තොයිල් වලට වියදම් කරනවා, ශාන්ති කර්ම වලට වියදම් කරනවා. අතට මේ වගේ රැවටීමක් ගොඩක් දුරට මෙහිදී සිද්ධ වෙන්නේ. ඒ නිසා එම් කටයුතු කරනකොට අසල මේ පිළිබඳව අමනාප වෙන්න එපා. මේ ඇත්ත තත්ත්වය මම ඔබලට පැහැදිලි කරන්නේ. සක්විත රජ කෙනෙක් තමයි පෘථිවියේ පාලකයා වෙන්නේ. සක්විත රජ කෙනෙක් කියන්නේ මනුෂ්‍ය දෙපිරිසටම දෙපිරිසම පාලනයට බලය තියෙන කෙනා. මොකද අභ්‍යවකාශයත් අයිති පෘථිවියට හිමාලය ආශ්‍රිතව තමයි වෛශ්‍රවණ නම් මේ රාජධානිය අමනුෂ්‍ය රාජධානිය පිළිගලා තියෙනවා කියලා ආටාඩි සූත්‍රයේ තියෙන්නේ. මිනිසුන්ගේ සිහිය සතිය මානසික ක්‍රියාකාරීත්වය දුර්වල කරනවා. මේ අමනුෂ්‍යයන් මොළයේ ක්‍රියාකාරීත්වය දුර්වල කරලා ආටාඩි සූත්‍රයේ තියෙන්නේ අපිව ක්‍රියා කරවන්න, මෙහෙවන්න, පාලනය කරන්න අපේ පස්සෙන් යන තැනට යනවා කියලා. එමසා සියලුම දෙනා මේ පිළිබඳව දැනුවත් කටයුතු කරන්න. ගොඩක් දුරට අපි ප්‍රායෝගිකව තමන්ගේ කටයුතු සිදු කරගත යුතුයි. අමනුෂ්‍ය කරදරකදී වුණත් ගොඩක් දුරට නීතිමය කටයුතු වලදී වගේ මේ අමනුෂ්‍යයන් කරදර කරනවා. ඒ ස්ථානවලින් නීතිමය කටයුතු කරන්න නොදෙන අවස්ථාවල් තියෙනවා. එතකොටත් මේ පිළිබඳව දැනුවත්ව බොහොම ඉවසීමෙන් යුතුව කටයුතු කරගන්න. ධර්මයේ පංචශීලීය පන්සිල් රකිමින් කටයුතු කරන ධර්මයේ ඇසුරන පුද්ගලයා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සියලුම භික්ෂුණී උපාසක මේ පිළිබඳව දැනුවත් කරන්න හිතනවා. අවශ්‍යතාවයක් ඇති වෙනවා. මොකද මමත් ලොකු අමනුෂ්‍ය පද්වයක සිටින නිසා බුද්ධ කාලයේදී බුදුරජාණන් වහන්සේව ඝාතනය කරවන්න කීප අවස්ථාවක්ම කටයුතු කරා. එකවරක් ගල් පෙරළුවා, එකවරක් දුනු වාහිනිය දෙව්වා, එකවරක් අනාලාගිරිය යතායි දෙව්වා. ඒ වගේම අපහාස කරවන්න චින්චිමානික වගේ දෙව්වා. මේ උපත්‍රයක්, කරදරයක්, විපතක් ඇතිවීමට කලින් මේ අමනුෂ්‍ය රජවරු හිටියනම් ආරක්ෂාව ලබා දීලා තිබුණා නම් ත්‍රිවිධ රත්නයට මේ වගේ කරදර ඇති වෙන්නේ නැහැ. යම්කිසි අපිට මනසනින්තෝ සිතා බැලිය යුතු යම්කිසි දෙයක් තියෙනවා. මොවුන් ප්‍රකාශ කරන්නේ බෞද්ධ උපාසකයන් වශයෙන් නම් එවැනි කරදර ඇති නොවීමට කටයුතු ක්‍රියා කරන්න තිබුණා. ඒ වගේම බුදුරණන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා කියන්නේ ලී අතිසාරය වැළඳීමෙන්. කියන්නේ ශරීරයේ ලී හිඟවීමකින් අඩුවීමකින් වගේ දෙයකින් ලී පිළිකාවකින් වගේ බිම්බිසාර රජුරවම මැරුවා. කොසල් රජතුමාව පස්සේ නැති කොසල් රජතුමාව විදුහගේ පුතා විදුහ ශාක්‍යයා රජකම් පැහැර අරගෙන තමත් අසරණ විදිහට පස්සේ නැති කොසල් රජතුමාට මිය යන්න සිද්ධ වුණා. ඒ වගේම විදුහ ශාක්‍යයා පස්සේ නැති කොසල් රජතුමාගේ පුත්‍රයා විදුහ ශාක්‍යයා විසින් සියලුම ශාක්‍ය වංශය සමූල ඝාතනය කරා කියලා පොත්පත්වල සඳහන් වෙනවා. සද්ධර්ම රත්නාවලියේ ඉස්සරේ සඳහන් වෙනවා. ඒ නිසා මෙතන යම්කිසි විමසා බැලිය යුතු යම්කිසි දෙයක් තියෙනවා. විමසන්න ඕන නේතුව සියලුම උපාසක-උපාසිකාවන් සියලුම භික්ෂු-භික්ෂුණී උපාසක-උපාසිකාවන් විමසන්න ඕන නේතුව විමර්ශනශීලීව මේ පිළිබඳව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම සහ අමනුෂ්‍ය සම්බන්ධව කටයුතු කිරීමේදී විමර්ශනශීලීව කටයුතු කිරීමට කල්පනා යුතු සියලුම දාම දන්වා සිටිනවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.